ආයුබෝවන් යාළුවනේ මම අද ආවා නුවරඑළියේ හිම බලන්න. ඇත්තටම හිම කිව්වට මේ තියෙන්නේ මල් තුහින. මේ දෙසැම්බර් මාසේ සහ ජනවාරි මාසවල තමයි නුවරඑළියට මල් තුහින පතිත වෙන්නේ. ඉතින් මමත් ඉස්සර ඉඳන් පොඩි ආසාවක් තිබුණා මල් තුහින බලන්න. ඉතින් මේ ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2024 අවුරුද්දේ ජනවාරි 20 වගේ තමයි මම මේ නුවරඑළියට ආවේ. ඉතින් ආවට පස්සේ උදේ පාන්දර 6ට ඊතර තමයි අපි ගෙගරි වැව ගාවට ආවේ. ආවට පස්සේ බලන්න ගෙගරි පාක් එක ගාව මේ මල් තුහින වැල්ලා තියෙන හැටි තනකොළවල මේ බලන්න අයිස් මිදිලා තියෙන්නේ මේ. ඒ කියන්නේ පින්න වැටිලා තියෙනවා හොඳට මිදෙනවා මේ. අර ෆ්‍රිජ් එකක් තියෙන ෆ්‍රිජ් එකේ අර මිදෙනවා වගේ මේ මිදිලා තියෙන්නේ. මේ තියෙන්නේ ගෙගරි පාක් එකේ තියෙන බෝට්ටු. මේ බෝට්ටු වල අයිස් මිදිලා. බලන්න මේ. ඔය තියෙන ගෙගරි පාක් එක ගාව තියෙන බෝට්ටු වල අයිස් මිදිලා උදේ 6ට විතර. ඇත්තටම හරිම සීතලයි. හරිම සීතලයි කියන්නේ සෙල්සියස් අංශක සාමාන්‍යයෙන් 7-8 වගේ වෙනකොට මේ විදියට මල් තුහින වැටෙනවා. ඔයාලට මේක හැම අවුරුද්දෙම බලන්නත් බෑ. වෙදේක චෙක් කරාන් පස්සේ හොඳට පෙන්නනවා. අපිට මේ හොඳට උෂ්ණත්වය අඩුයි කියලා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 4, 5, 6, 7, 8 වගේ පෙන්නනවා නම් මල් තුහින බලන්න පුළුවන්. නැත්තම් බලන්න බෑ. ඉතින් වැස්සොත් අනිවාර්යයෙන්ම බෑ. මොකද එතකොට උෂ්ණත්වය අඩුයි. හොඳට පායනවා නම් අනිවාර්යෙන් ඕගලන්ට දෙසැම්බර් මාසේ හෝ ජනවාරි මුල් සති 2-3 ඇතුළත මේ වගේ මල් තුහින බලන්න පුළුවන්. මේ තියෙන ගෙගරි පාක් එකේ සහ තුරංග තරඟ පිටිය තමයි මේ මල් තුහින වැටෙන්නේ. ඉතින් හරි ලස්සනයි. හැබැයි උදේට ගොඩක් සීතලයි. කම්මැලිකම පැත්තකට දාලා ඕගොල්ලෝ බලන් දෙන්න. එතකොට මේ 2025 නොවැම්බර් මාසෙනේ මේ දැන් ලබන මාසේ දෙසැම්බර්. ඉතින් දෙසැම්බර් අන්තිම හෝ ජනවාරි මුල් සති 2-3 ඇතුළත ඕගොල්ලන්ට පුළුවන් ආවොත් මේ සොඳුරු අත්දැකීම ලබා ගන්න. ඇත්තටම මාත් ආසාවෙන් හිටියා. ඉතින් ඒ හින්ද තමයි මමත් කොහොම හරි උදේ 6 වෙනකොට ගෙගරි පාක් එක ගාවට ආවේ. ඇත්තටම ගැහෙන හීතලක් තියෙන මේ වෙලාවට උදේ පාන්දර 6ට කියන්නේ. ඉතින් ඒ කම්මැලිකම පැත්තකට දාලා අපි ආවොත් අපිට මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. හැම අවුරුද්දෙම මේක වෙන්නේ නැහැ. බෙදේක චෙක් කරන්න ඕගොල්ලෝ. චෙක් කරාම ඕගොල්ලන්ට පෙන්නයි මං කිව්වේ කාලේදී උෂ්ණත්වය හොඳටම අඩුයි කියලා. එතකොට ඕගොල්ලන්ට ආවොත් බලන්න පුළුවන්. ඉතින් බලන්න මේ ලස්සන මේ මල් තුහින මේ බලන්න මිදිලා මේ ඔය තියෙන්නේ හොඳටම මිදිලා. ඔය තියෙන බෝට්ටුව. ඔය බෝට්ටුවේ උඩ හයි විලා. බෝට්ටුවේ උඩ හයි විලා. අර අයිස් වගේ යාර. ඉතින් ඕගොල්ලෝ එහෙනම් ඕගොල්ලෝ තෙන්ඩ ඇවිල්ලා මේ අත්දැකීම ගන්න. ඉතින් ඕගලන්ට ජය වේවා. නැවත තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.